බටර් කේක් එකක් කොහොමද හදන්නේ කියලා මම මුලින් අරන් තියෙනවා බිත්තර සුදු මද සහ කහ මද වෙන වෙනම ග්‍රෑම් 400කට හරියන්න බිත්තර ගන්න. ඊට පස්සේ අරන් තියෙනවා ඇස්ට්‍රෝ ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අරගෙන තියෙනවා පිටි. මම ගන්න සාමාන්‍යයෙන් ප්‍රීමා එකේ කේක් පිටි එක. ඒකෙන් කේක් එක ගොඩක් සොෆ්ට් වෙනවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා සුදු සීනි. මම සුදු සීනි අරන් තියෙනවා ග්‍රෑම් 400ක්. මම අරගත්තේ සුදු සීනි ටික බ්ලෙන්ඩ් කරලා. මොකද එතකොට කේක් එක බීට් කරන්නත් ලේසි. මොකද නැත්තම් අපි කේක් සීනි ටික දිය වෙනකම්ම බීට් කරන්න ඕනනේ. ඒ නිසා එහෙම අරගෙන තියෙනවා. ඊට පස්සේ අරගෙන තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක්, බේකින් පවුඩර් සහ වැනිලා කියන චාචි ටික තමයි මම කේක් එකක් හදන්න භාවිතා කරන්නේ. ඉතින් අද බලමු කොහොමද රසවත් බටර් කේක් එකක් ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක මම ලස්සනට කියලා දෙන්නම් පිළිවෙලට කොහොමද මේ බටර් කේක් එක අපි හදාගන්නේ කියලා. ඔයගොල්ලෝ ගද්දි අර කේක් පිටි කියන එකක්ම ගත්තනම් තමයි හොඳ. ඊට පස්සේ මම තව දෙයක් කියන්නම්. සීනි කැට සීනි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බ්ලෙන්ඩ් කරලා ගන්න. මොකද තව සිහින් සීනි එකක් තියෙනවා සුදු සීනි එකක්. ඒක බ්ලෙන්ඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇස්ට්‍රෝ ගනිද්දිත් හරියටම ඒ ටික කිරලා ගන්න. මොකද ඇස්ට්‍රෝ වලින් ගොඩක් කේක් එක රසවත් වෙන්නේ. එතකොට අඩු වැඩි වෙන්න බෑ ඇස්ට්‍රා. ඒකත් ඒ ගානටම හරියටම කේක් එකේ බර අණුව 4න් බෙදලා තමයි අර මූලික අමුද්‍රව්‍ය ටික යොදා ගන්න ඕනේ. ඉතින් මම මුලින්ම කරන්නේ අර අපි වෙන් කරලා ගත්තපු බිත්තර සුදු මද ටික හොඳට බීට් කරගන්නවා. ඒ කියන්නේ අපි ඒකට කියනවා ක්ලවුඩි වෙනකන් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වලාකුලක් වගේ අපිට පේන්න ඕනේ බිත්තර සුදු මද ටික බීට් කරාම. එතකොට තමයි අර හොඳට සොෆ්ට් එකට ඒ ටික කලවම් අපි කේක් බැටර් එකට කලවම් වෙද්දි ඒක හොඳට සොෆ්ට් වෙනවා කේක් එක. ඉතින් ඒ විදිහට තමයි ඒක බීට් කරගෙන ඒක ඕගොල්ලෝ මුලින්ම බීට් කරගන්න ඕනේ. මොකද බීටර් එකේ බීට් වෙද්දි ඒකේ බටර් ගෑවිලා එහෙම තෙල් ගතිය තියෙන්න බෑ. එහෙම වුණොත් ඒක බීට් වෙන්නේ නැහැ හොඳට. ඊට පස්සේ මම ඒක බීට් කරගෙන ඉවර වෙලා තමයි මම අර ඇස්ට්‍රා ටික බීට් කරගන්නේ. ඒ ඇස්ට්‍රා ටික හොඳට බීට් කරගන්න ඕනේ. ඒකත් ඕගොල්ලන්ට අතට තේරෙනවා හොඳට සොෆ්ට් එකට බීට් වෙනවා ඇස්ට්‍රා ටික. ඉතින් ඒ විදිහටම බීට් කරගන්න. ඒ කියන්නේ ඇස්ට්‍රා එකේ තියෙනව නේද අර සාමාන්‍ය yellow color එක. ඒක ෆේඩ් වෙනකම්ම ඕගොල්ලෝ ඒක බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ සීනි ටික එකතු කර හොඳට මේ ටික බීට් කරගන්න ඕනේ. සීනි එක සහ බටර් හොඳට මික්ස් වෙලා ක්‍රීමි ස්වභාවයකට වගේ එනකම්ම ඒ ටික හොඳට බීට් කරගන්න ඕනේ. සීනි ටික ඇඩ් කරන්න ඕනේ මේ බැටර් එකට. එහෙම ඇඩ් කරන ගමන් ඕගොල්ලෝ හොඳට බීට් කරගන්න. ඒක තේරෙනවා හොඳට ක්‍රීම් එකක් වගේම හොඳටම මේ බීට් වෙද්දී ඒක අතට තේරෙනවා. ඒ විදිහටම ටික සීනි ටික දාලා බීට් කරගන්න ඕනේ. ඉතින් මේ පේන විදිහටම අර yellow color එක ෆේඩ් වෙනවා ටික. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ විදිහට බීට් කරගන්න. මොකද මගේ නම් මේ දවස්වල අර සිලිකන් ස්පැචුලා එක නැහැ. මම ඒක නිසා ඒකට පාවිතා කරනවා ලී හැන්දක්. ඒ වගේ එකතු කර සැරින් සැරේ සාමාන්‍යයෙන් ටිකක් බීට් කරගන්න. ඊට පස්සේ මම එකතු කරනවා බිත්තර කහමද ටික. ඔයගොල්ලෝ බිත්තර කහමද එක එකතු කර බීට් කරත් කමක් නැහැ. ඔක්කොම එකපාර දාලා බීට් කරත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මට නම් එහෙම ප්‍රශ්නයක් ඇත්තටම වෙලා නැහැ. ඒ නිසා මම මේ පේන විදිහට බිත්තර කහමද ටිකත් අර සීනි සහ බටර් මික්ස් කරගතිපු ඒ බැටර් එකටම ඒ ටික දාලා හොඳට මික්ස් කරගන්නවා. ඉතින් කියන්න ඕනේ මුලින්ම බීටර් එකක් නෑ කියලා කේක් හදන්න නැතුව ඉන්න එපා. ඒකට හොඳ ස්පැචුලා එකක් වගේ තියෙනවා නම් ඒක හොඳට අපේ අතින්ම බීට් කරගන්න පුළුවන්. මම නම් ඒකට මේ රෙකමන්ඩ් කරනවා හොඳ ලී හැන්දක්. ඒ ලී හැන්දෙන් තමයි මේ හොඳට කේක් එක අපිට අතින් බීට් කරගන්න පුළුවන්. මේ අපි බීට් කරලා හදන වගේම හොඳට පිම්බිලා හොඳ කේක් එකක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මම වැනිලා තමයි ළඟට යොදාගන්නේ. මම වැනිලා යොදාගන්නේ කිලෝ එකට අර චූටි කුප්පියේ මූඩියෙන් එකයි. දැන් මෙතන මම ග්‍රෑම් 600ක් හදන නිසා අර එකමාරක් වෙන්න වගේ වැනිලා මම එකතු කරගන්නවා. මොකද අපි වැනිලා එකතු කරගන්නේ කේක් එකේ අර පිලි ගඳ. ඒ කියන්නේ අපි කියනවානේ බිත්තර ඇඩ් කරාම අර පිලි ගඳක් එනවනේ අපිට. අන්න ඒ ගඳ නැති කරගන්න තමයි අපි වැනිලා එකතු කරගන්නේ. ඊට පස්සේ ආපහු අර රබර් මොකක් හරි ඔයාලට ස්පැචුලා එකක් තියෙන එකකින් එකතු කරම බීට් කරන්න. නැත්නම් බීටර් එකෙන්ම ඔයගොල්ලන්ට ඒ බීට් කරන ගමන් මේ ටික මැදට එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ පේන විදියට අර බිත්තර අපි බීට් කරගත්තට පස්සේ
බිත්තරේක අර හොඳටම පිම්බෙන්නේ නැතුව යට ටිකක් ඉතුරු වෙනවා බිත්තර සුදු මද. ඒ ටිකත් අරකටම ඇඩ් කරලා ඒ ටිකත් හොඳට බීට් කරගන්න. ඒ වෙලාවට තමයි අර අපි ඇඩ් කරපු සීනි ටික දිය වෙන්න පටන් ගන්න. බිත්තර සුදු මද ඇඩ් කරනකම් සීනි දිය වෙන්න පටන් ගන්නෙ නැහැ. ඒ නිසා අර ටික එකතු කරන වෙලාවට තමයි සීනි දිය වෙන්න පටන් ගන්න. ඊට පස්සේ මම පාන් පිටි එක ගන්නවා. එහෙම නැත්නම් කේක් පිටි. කේක් පිටියකට දානවා බේකින් පවුඩර්. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ මිම්ම. බේකින් පවුඩර් එකේ කප් එකේ මූඩියෙන් එකක්. තමයි එකට කිලෝ එකට. එකමාරක් නිසා මම ඒකෙන් මැනලා එකමාරකෙන් භාගයක් තව. ඒ කියන්නේ කප් එකමාරක්. දාලා මුලින්ම හැන්දකින් මේ විදියට අර දාපු බේකින් පවුඩර් ටික කලවම් කරගන්නවා. ඊට පස්සේ පෙනර් එක හෝ ඔයගොල්ලෝ හලන කේක් පිටි හලන එකට අරගෙන ටික ඇඩ් කර මේ විදියට හලාගෙන පිටි ටික ඔක්කොම එකතු කරගෙන බීටර් එක දැන් ඔයගොල්ලන්ට අයින් කරන්න පුළුවන්. අර ස්පැචුලා එකෙන් හොඳට කේක් පිටිට මෙච්චර වේගෙන් මම මේව කරන්නේ නැහැ. මොකද මේක ස්පීඩ් කරලා තියෙන පොඩ්ඩක් වීඩියෝ එක. ඒ නිසා මේ විදියට කේක් ටික පෙරලම අපි මේ කේක් එකට පිටි ටික මික්ස් කරගන්නවා. මික්ස් කරගත්තට පස්සේ ඒකත් හොඳට ක්‍රීම් වෙනවා. ඒ කියන්නේ අර කැටති ස්වභාවය අයින් වෙලා හොඳට ක්‍රීම් එකක් එනකම්ම ඔයගොල්ලෝ අතින් මේ විදිහට කලවම් කරගන්න. බීටර් එක අවශ්‍යම නැහැ. හැබැයි කැමති කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ට මේක බීටර් එක භාවිතයෙන් මේක කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක හොඳට බීට් කරගන්න. බීට් කරගෙන ඊට පස්සේ අර බිත්තර සුදු මද ටික එකට එකතු කරගන්න. ඒක එකතු කරලා ඒත් බීටර් එක පාවිච්චි නවත්තලා මේ විදියටම අර හැන්දෙන් පෙරලම අර බිත්තර සුදු මදේක බැටර් එකට මික්ස් කරගන්න හොඳට. ඕගොල්ලෝ මේක මික්ස් කරද්දිම අර සීනි කැට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වෙලාවට සීනි කැට ටික දිය වෙනවා. මොකද ඕගොල්ලෝ ඒක මික්ස් කරද්දි ටිකක් වෙලා මික්ස් කරනවානේ. එතකොට එහෙම වෙනවා. මෙහෙම අතින්ම බීට් කරනවා නම් ඒ කියන්නේ බීටර් එක භාවිතා නොකර හොඳම දේ තමයි මේ විදියට අතින් මික්ස් කරන එක. ඔයගොල්ලෝ එහෙම මික්ස් කරනවා නම් අනිවාර්යයෙන්ම සුදු සීනි බ්ලෙන්ඩ් කරලා ගන්න. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ මේ බෙකෝ කියන බ්‍රෑන්ඩ් එකේ oven එකක්. මට තියෙන ගෑස් oven එකක්. ඉතින් මම කේක් ට්‍රේ එකට කේක් බැටර් එක දාගන්න අතරතුර මම මෙන්න මේ oven එක මගේ oven එක ප්‍රීහීට් වෙන්න දාගන්නවා. ඔයගොල්ලන්ටත් බෙකෝ oven එකක් තියෙනවා නම් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද ඒකෙන් අපි බේක් කරගන්න කියලා. ඉතින් මම පාවිච්චි කරලා තියෙනවා කිලෝ එකමාර දාගන්න 532ක් සහ අඟල් 631ක්. ඒ අඟල් 631ට ග්‍රෑම් 600ක් දාගන්නවා. අඟල් 532ට ග්‍රෑම් 500 දාගෙන මෙන්න මේ විදිහට මම කේක් එක බේක් කරගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 35ක් හෝ 40ක් වගේ යද්දි කේක් එක හොඳට හරියනවා. ඒ වෙලාව තමයි මම බේක් වෙන වෙලාවට බාලා ගන්නවා මේ විදිහට. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න මටත් කියන්න.